හැම සමාගමක්ම උත්සාහ කරන්නේ තමන්ගේ පාරිභෝගිකයින්ට හොඳම විදිහේ භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දෙන්න. ඒත් සමහර වෙලාවට මේ සමාගම් අතින් සිදුවෙන අත්වැරදි හින්දා පාරිභෝගිකයින්ට ලබා දුන්න භාණ්ඩ නැවත මිලදී ගන්න මේ සමාගම් වලට සිද්ධ වෙනවා. මේ විදිහට ලෝක ඉතිහාසයේ සමාගම් කිහිපයක් අතින් සිදු වුණු වඩාත් ආందోලනාත්මකම ආපසු කැඳවීම් ටිකක් ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න ලෑස්ති වෙන්නේ. ඒ අතරට පුස් බැඳුණු ආහාර වර්ග, මත්ද්‍රව්‍ය මිශ්‍ර වුණු සෙල්ලම් බඩු ඇතුළු තවත් අමුතු දේවල් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ ගැන සම්පූර්ණ විස්තර දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. 2009 දී ටොයෝටා සමාගම විසින් සිදු කරපු අත්වැරද්දක් හින්දා ඔවුන්ට මෝටර රථ ඉතිහාසයේ සිදු වුණු විශාලම නැවත කැඳවීම සිදු කරන්න වුණා. ඒත් මේකට බලපාපු ගැටලුව මොකද්ද? 2009 අවුරුද්ද අවසානයේදී කැලිෆෝනියාවේදී ටොයෝටා ලෙක්සස් ES 350 රථයක ඇස්ලේටරය හදිසියෙම හිරවීම හින්දා මේ රථය අනතුරට පත් වෙලා 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. පස්සේ ආරක්ෂක පරීක්ෂකවරු සිදු කරපු විමර්ශනයකින් සොයාගෙන තියෙනවා මේ රථයේ තිබුණු රබර් කාපට් එක ඇස්ලේටර් පැටල් එකේ හිර වෙලා ෂණිකව මෝටර රථයේ වේගය වැඩි වෙලා මේ අනතුර සිදු වුණා කියලා. ඒ කියන්නේ මේ මෝටර රථයට නොගැලපෙන කාපට් වර්ගයක් තමයි ටොයෝටා සමාගම මේ වෙනුවෙන් භාවිතා කරලා තියෙන්නේ. ඒ හින්දා ඇස්ලේට් එක මේ තුල හිර වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. මේකට ප්‍රතිචාරයක් විදිහට ටොයෝටා සමාගම ඇමරිකා එක්සත් ජනපදය තුල තිබුණු වාහන මිලියන 3.8ක් සහ ලෝකයේ වෙනත් රටවල් වලින් තවත් වාහන මිලියන 8.5ක් නැවත මව් සමාගමට කැඳවීම සිදු කරා. 2016 දී මැක්ඩොනල්ඩ් සමාගම සෑම මැක්ඩොනල්ඩ් නිෂ්පාදනයක් සමගම කුඩා ඔරලෝසුවක් තෑගි විදිහට ලබා දෙන අලුත්ම අලෙවිකරන වැඩපිළිවෙලක් හඳුන්වා දුන්නා. හැබැයි මේ ඔරලෝසුව දවල්ට එහෙම බැඳගෙන ඉන්නකොට පොඩි ළමයින්ගේ අත් පිච්චෙන්න පටන් ගත්තා. ඒකට හේතුව වුණේ මේකේ තිබුණු රබර් පටිය ඉතා අඩු ගුණාත්මක භාවයකින් යුක්ත වුණා වගේම ප්‍රමිතියෙන් අඩු බැටරියක් තමයි මේ වෙනුවෙන් භාවිතා කරලා තිබුණේ. මාසයකටත් අඩු කාලයක් තුළ මෙවැනි පිලිසුම් තුවාල සම්බන්ධ සිද්ධි 70කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමග මැක්ඩොනල්ඩ් සමාගම ඇමරිකාව පුරා මැක්ඩොනල්ඩ් අවන්හල්වල අලෙවි කර තිබුණු මේ ඔරලෝසු ඒකක මිලියන 30කට වඩා නැවත ලබා ගැනීමට කටයුතු කරා. හැබැයි ඔවුන් මේක පාරිභෝගිකයන්ගෙන් නිකම්ම ලබා ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔරලෝසුව මැක්ඩොනල්ඩ් අවන්හලකට ලබා දෙනකොට යෝගට් ටබ් එකක් හෝ ඇපල් පෙති පැකට් එකක් ඒ අයට ලබා දුන්නා. 2002-2015 දක්වා කාලය තුල ෆෝඩ්, මිට්සුබිෂි සහ ටොයෝටා ඇතුළු තවත් වෙළඳ සන්නාම 34ක මෝටර රථ මිලියන ගණනක විනාශකාරී බලපෑම් ඇති කරන දෝෂ සහිත එයාබෑග් අන්තර්ගත වුණා. දැන් මම ඔයාට කියන්න යන්නේ ලෝක ඉතිහාසයේ නරකම නිෂ්පාදනයක් ගැන. 2012 දී ජපන් සමාගමක් වුණු ටකාටා සමාගම තමයි ලෝකයට අවශ්‍ය සමස්ත එයාබෑග් වලින් 20%ක් නිෂ්පාදනය කරේ. ඒත් 2013 දී ඔවුන්ගේ මේ එයාබෑග් හින්දා තුවාල සහ මරණ විශාල ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. එයාබෑග් නිෂ්පාදනය කරන අනිත් සමාගම් මේ බෑග් පුරවන්න නයිට්‍රජන් සහ ආගන් වගේ වායු වර්ග තමයි භාවිතා කරන්නේ. ඒත් ටකාටා සමාගම ඇමෝනියම් නයිට්‍රේට් තමයි මේ වෙනුවෙන් භාවිතා කරලා තිබුණේ. ඇමෝනියම් නයිට්‍රේට් උණුසුම් තත්ත්වවලදී ඉතා අස්ථායී වෙන හින්දා මේවා පිපිරීම සම්බන්ධ සිදුවීම් උණුසුම් දේශගුණයක් සහිත රටවල් වලින් වාර්තා වෙන්න පටන් ගත්තා. උණුසුම් දේශගුණයක් සහිත රටවල් වලින් වාර්තා වෙන්න පටන් ගත්තා. 2014 ඉඳන් 2024 දක්වා ගත වුණු කාලය තුල මෙවැනි පිපිරීම් හින්දා පුද්ගලයන් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා වගේම එයාබෑග් මිලියන 67කට වඩා නැවත ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා. මේ විදිහට ටකාටා සමාගම සිදු කරපු ප්‍රතිස්ථාපනය කිරීම සහ මේ සමාගමට විරුද්ධව විවිධ රටවල් වල අධිකරණවල නඩු සිය ගණනක් පැවරීම හින්දා 2017 දී මේ සමාගම බංකොලොත්භාවයට පත් වුණා. පස්සේ K-Safety System කියන එයාබෑග් නිෂ්පාදනය කරන සමාගමක් විසින් ඩොලර් බිලියන 1.6ක මුදලකට මේ ටකාටා සමාගම මිලදී ගත්තා. ඇස්තමෙන්තුවට අනුව තවමත් ලෝකයේ තියෙන මෝටර රථ වලින් 10න් එකක මේ දෝෂ සහිත එයාබෑග් තියෙනවා කියලා වාර්තා වෙනවා. සමහර විට ඔයාගේ මෝටර රථයේ තියෙන්නේ මේ විදිහේ එයාබෑග්යක් වෙන්න පුළුවන්. 1998 දී මර්ක් සමාගමෙන් නිෂ්පාදනය කරපු ජනප්‍රියම ඖෂධයක් තමයි වයොක්ස් කියන්නේ. ආතරයිටිස් සඳහා වේදනානාශකයක් විදියට තමයි මේක නිපදවලා තියෙන්නේ. හැබැයි මේ නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දෙන්න කලින් ඔවුන් පුද්ගලයන් 8000ක් පමණ යොදාගෙන මේ බෙහෙත් එක සාර්ථකව පරීක්ෂා කරලා තියෙනවා. 1999 නොවැම්බර් මාසයේ වෙනකොට මේ සමාගමට මේ ඖෂධයේ ගැටලුවක් තියෙනවා කියලා තේරුණා.
මොකද මේ ඖෂධය ලබාගත්ත රෝගීන් 79 දෙනෙකුට සති කිහිපයක් යනකොට හෘදයාබාධ ඇති වෙලා තියෙනවා. හැබැයි මේ සමාගම මේ අධ්‍යයන වාර්තා දිගටම රහසක් විදියට තියාගෙන මේ පරීක්ෂණ කටයුතු සිදු කරා. කාලයක් යනකොට මේ තත්ත්වය තවත් දරුණු වෙලා හෘදයාබාධ වැළඳුණු රෝගීන් ප්‍රමාණය 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. 2000 වෙනකොට FDA අනුමැතිය ලබාගෙන මේ ඖෂධය වෙළඳපොළට හඳුන්වා දුන්නා. හැබැයි 2004 වෙනකොට තවදුරටත් මේ සමාගමට මේ ඖෂධයේ තිබුණු ප්‍රශ්නය රහසක් විදිහට තියාගෙන ඉන්න බැරි වුණා. විවිධ විද්‍යාගාර සහ විශ්වවිද්‍යාල වලින් සිදු කරපු අධ්‍යයන වාර්තා කිහිපයකින්ම හොයාගෙන තියෙනවා වයොක්ස් මගින් මිනිස්සුන්ගේ රුධිර නාලවල ලේ කැටි ගැසීම සිදු වෙනවා කියලා. මේත් සමග මේ ඖෂධය වෙළඳපොළෙන් ඉවත් කිරීමට FDA හරහා අනුමැතිය ලැබීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ ඖෂධය තහනම් කිරීම සිදු කරා. හැබැයි ඒ වෙනකොට මිලියන ගණනක් රෝගීන් මේක ලබාගෙන තිබුණු අතර ඒ නිසා හෘදයාබාධ වැළඳුණු පුද්ගලයන් 88000කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා වගේම 38000ක් අවාසනාවන්ත විදිහට හෘදයාබාධ හේතුවෙන් මිය යාමක් සිදු වුණා. සාමාන්‍යයෙන් මේ ඖෂධය ලබාගත් පුද්ගලයන්ගෙන් 3න් එකක් මේ විදිහට මිය ගිහිල්ලා තියෙනවා වගේම මේ අය සඳහා වන්දි ලබා දීමට මේ සමාගම ඇමරිකන් ඩොලර් බිලියන 4.85ක මුදලක් ගෙවීමට සිදු වුණා. ඒ නිසා ලෝක ඉතිහාසයේ ඖෂධයක් නිසා සිදු වුණු විශාලම ව්‍යසනයේ විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ෂේක් චිත්‍රපටිය නිකුත් වීමත් සමග 2010 වෙනකොට මේක ලෝකයේ පුරාම විශාල කතාබහක් ඇති කරපු උන්මාදයක් බවට පත් වුණා. ඒ හින්දා මැක්ඩොනල්ඩ් සමාගම ෂේක් තේමාව සහිත වීදුරුවක් මැක්ඩොනල්ඩ් නිෂ්පාදන සමග පාරිභෝගිකයින්ට ලබා දුන්නා. ඒත් මේ වීදුරුවේ මාරාන්තික විසක් තියෙනවා කියලා මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. මොකද මේ වීදුරුවේ ගහලා තිබුණු මේ ෂේක් රූපය ඊයම් වලට විකල්පයක් විදිහට භාවිතා කරන බැර ලෝහයක් වෙන කැඩ්මියම් වලින් සාදන ලද තීන්ත වර්ගයක් භාවිතා කරලා තමයි නිෂ්පාදනය කරලා තිබුණේ. කැඩ්මියම් වලට දිගු කාලයක් නිරාවරණය වීමෙන් අක්මාව, වකුගඩු සහ පෙනහළු වල පිළිකා ඇතිවීමේ අවදානම ඇති කරනවා. ඒ නිසා ඇමරිකාවේ පාරිභෝගික නිෂ්පාදන ආරක්ෂක කොමිසම මගින් මෙය තහනම් කිරීම සිදු කරා. පසුව මැක්ඩොනල්ඩ් සමාගම නිල වශයෙන් මේ වීදුරු සඳහා ආපසු කැඳවීමක් සිදු කරත් මේ වීදුරු මිලියන ගණනක් තවමත් මිනිස්සු ළඟ තියෙනවා. පොඩි කාලේ ඇක්වඩොට් කියලා සෙල්ලම් බඩුවක් තිබ්බ ඔයාට මතකද? විවිධ වර්ගවල ප්ලාස්ටික් බෝල පාවිච්චි කළා රූපරාමුවක් හදන එක තමයි මේකෙන් සිදු කරන්නේ. හැබැයි 2007 වෙනකොට ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක තිබුණු මේ සෙල්ලම් බඩු ඒකක මිලියන ගණනක් මේ සමාගම විසින් නැවත කැඳවීම සිදු කරලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ ප්ලාස්ටික් බෝල හදලා තියෙන්නේ 1.4 බැටනෝඩියල් කියන ප්ලාස්ටික් වර්ගයක් යොදාගෙන. ඒත් පොඩි ළමයින්ට මේ ප්ලාස්ටික් බෝල ගිලීම හින්දා මේ විෂ ශරීරගත වුණාම ශරීරයේ මධ්‍යම ස්නායු පද්ධතිය මේ හරහා අවුල් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ළමයින්ව මත්පැන් ලබාගත්තා වගේ විකාර කියවමින් අන්දමන්ද වුණු ස්වභාවයකට පත් කරනවා. සාමාන්‍යයෙන් බැටනෝඩියල් කියන ද්‍රව්‍ය එක්ස්ටසි වැනි ඖෂධවලට බොහෝ දුරට සමාන වෙනවා. මේයින් බරපතල රෝගී තත්ත්වයක් වාර්තා නොවුනත් මේ සමාගම වෙළඳ නාමය ආරක්ෂා කර ගැනීමේ පියවරක් විදිහට ඇක්වඩොට් කියන නාමය පික්සෝස් විදිහට නැවත නම් කරලා තියෙනවා. ටෙස්ලා සයිබර් ට්‍රක් කෙටි කාලයක් තුල මෝටර රථ ලෝකේ ප්‍රමුඛයා බවට පත් වෙලා තියෙනවා. ඒත් මේකේ බරපතල නිෂ්පාදන ගැටලු කිහිපයක්ම තියෙනවා. මොකද මේක වෙළඳපොළට නිකුත් කළා මාස 15ක් ඇතුළත විවිධ ආපසු කැඳවීම් 8කට වඩා සිදු කරලා තියෙනවා. එතනදී ඉතා දුර්වල වයිපර් සහ ඇස්ලරේටරයේ හිරවීම වැනි ගැටලු ප්‍රධාන වෙනවා. 2025 මාර්තු මාසයේදී තමයි ඔවුන් මෙතෙක් සිදු කරපු විශාලම නැවත කැඳවීම සිදු කරේ. මේ නැවත කැඳවීම සිදු කරලා තියෙන්නේ මේ සයිබර් ට්‍රක් රථයේ ඉදිරිපස තියෙන මල නොබැදෙන වාහනේ බෆර් එක ගැලවෙන්න පටන් ගත්තයින් පස්සේ. හැබැයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ අලෙවි කරපු ට්‍රක් රථ වලින් 100% පමණයි. ඒ නිසා වාහන 46000ක් මේ විදිහට නැවත කැඳවීම සිදු කරලා තියෙනවා. දෙදා අවුරුද්දේදී ටයර් නිෂ්පාදන සමාගමක් වෙන බ්‍රයිට් ස්ටෝන් සමාගම විසින් නිෂ්පාදනය කරපු දෝෂ සහිත ටයර් හින්දා මරණ 200ක් පමණ සිදු වුණු අතර 3000ක් පමණ තුවාල ලැබලා තියෙනවා. මේ ටයර් නිෂ්පාදනය කිරීමේදී ඇති වුණු තාක්ෂණික දෝෂයක් හින්දා ටයර් අධික ලෙස රත් වෙනකොට ටයර් එකේ සම්බරතාවය නැති වෙලා වාහනයේ පෙරලීම සිදු වෙනවා. ෆෝඩ් සමාගමේ වාහන සඳහා බ්‍රයිට් ස්ටෝන් සමාගම තමයි දැන් වසර ගණනාවක් තිස්සේ ටයර් සැපීම සිදු කරලා තිබුණේ.
මේ අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් ෆෝඩ් වාහන මගින් සිදුවීම හින්දා ෆෝඩ් සමාගම තමන්ගේ වියදමින් මේ ටයර් පාරිභෝගිකයින්ට මාරු කරලා දීලා තියෙනවා. ඒත් බ්‍රයිඩ් ස්ටෝන් සමාගම ප්‍රකාශ කරලා තිබුණේ ෆෝඩ් සමාගම මේ ටයර් වලට හුලන් අඩුවෙන් පිරවීම හින්දා මේ අනතුරු සිදු වුණා කියලා. මේ ප්‍රකාශයත් සමග බ්‍රයිඩ් ස්ටෝන් සහ ෆෝඩ් සමාගම අතර තිබුණු අවුරුදු 100කට වඩා පැරණි හවුල්කාරීත්වය අවසන් වුණා වගේම ඒ නිසා බ්‍රයිඩ් ස්ටෝන් සමාගමට ටයර් ලක්ෂ 65කට වඩා ආපසු කැඳවීමට සිදු වුණා. මේ නිසා මේ සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 440ත් 600ත් අතර පාඩුවක් සිදු වෙලා තියෙනවා. බකී බෝල්ස් කියන්නේ 2010 අවුරුද්දේදී වෙළඳපොළට හඳුන්වා දුන්න කුඩා චුම්බක ගුණ සහිත බෝල වර්ගයක්. ඒත් 2013 දී මේවා සම්පූර්ණයෙන්ම වෙළඳපොළෙන් ඉවත් කිරීම සිදු වුණා. කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු විදියට තමයි මේවා නිර්මාණය කරලා තිබුණේ. ඒත් මේවායෙන් විවිධ හැඩතල නිර්මාණය කරන්න පුළුවන් හින්දා ලොකු පොඩි හැම කෙනෙක් අතරම මේක ඉතාමත් ජනප්‍රිය වුණා. හැබැයි මේවා භයානක වෙන්න පටන් ගත්තේ පොඩි ළමයි මේ කාන්දම් බෝල ගිලින්න පටන් ගත්තයින් පස්සේ. මේවා දෙකක්කෝ කිහිපයක් ගිල්ලහම ශරීරයේ ඇතුලේ මේවා එකට ඇලිලා ආමාශය තුල එහා මෙහා ගමන් කිරීම මගින් ආමාශයට බරපතල තුවාල සිද්ධ වෙනවා. මේ එක්ස්රේ ඡායාරූපයෙන් ඔයාට පේන්නේ මේ බෝල 28ක් ගිලපු ළමයෙක්ගේ බඩ ඇතුලේ ඒවා පිහිටලා තියෙන විදිහ. වාසනාවට වෛද්‍යවරු මේ ළමයාගේ ජීවිතයට හානියක් වෙන්න කලින් සැත්කමක් හරහා මේවා ඉවත් කරලා තියෙනවා. මේ සිදුවීමත් එක්ක ඇමරිකාවේ පාරිභෝගික නිෂ්පාදන ආරක්ෂක කොමිසම මේ සෙල්ලම් බඩු වෙළඳපොළෙන් ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරා. ඒ නිසා මේ සමාගමට ලෝකයේ පුරා අලෙවියට යවා තිබුණු මේ බකී බෝල්ස් කට්ටල මිලියන ගණනක් නැවත කැඳවීමට සිද්ධ වුණා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඒ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.